සත්තිකුම්භ ජාතකය. අද මං යාළුවන්ට කියලා දෙන්න යන්නේ සත්තිකුම්භ ජාතකය ගැන. ඔයාලා දන්නවද යාළුවනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාවේ එක් ගිරවෙක් වෙලා තමයි ඉපදුනේ. එක්තරා වනාන්තරයක ලොකු ගහක් මුදුනේ කූඩුවක ගිරව් පැටව් දෙන්නෙක් ඉපදුනා. මේ ගිරව් පැටව් දෙන්නගෙන් එක්කෙනෙක් විදිහට තමයි අපේ බෝසතාණන් වහන්සේ ඉපදුනේ. ඉතින් මේ ගිරව් පැටව් දෙන්නම ජීවත් කරන්න ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි කෑම ගෙනල්ලා දුන්නා. මේ ගිරව් පැටව් දෙන්නන්ට අම්මයි තාත්තයි හරිම ආදරේ. ඒ වගේම තමයි කිසිම වෙනස්කමක් කරේ නැහැ මේ දෙන්නට. ඉතින් යාළුවනේ ඔහොම මේගොල්ලෝ ජීවත් වුණා. දවසක් අම්මයි තාත්තයි ගිරා පැටව් දෙන්නට කෑම හොයන්න ගිය වෙලාවක ලොකු සුලිසුලගක් හමලා මේ පැටව් දෙන්න ඉන්න කූඩුව සුලගේ ගහගෙන ගියා. මේ ගිරා පැටව් දෙන්නගින් එක පැටවෙක්, ඒ කියන්නේ බෝධිසත්ව ගිරවා, ඒ කැලෑවේ තිබුණු තාපස ආරාමයකට වැටුණා. ආරාමේ හිටපු එක් තාපසෙක් මේ ගිරා පැටව දකිනවා. මේ ගිරවා තාපසාරාමේ තිබුණු මල් ගොඩකට වැටුණු නිසා කිසිම කරදරයක් වුණේ නැහැ. තාපසාරාමේ හිටපු තාපසවරු මේ ගිරා පැටියාට සත්කාර කළා. මල් ගොඩකට වැටුණු නිසා මේ ගිරවාට පුෂ්පක කියලා නම තිබ්බා. ඔයාලා දන්නවද යාළුවනේ අනිත් ගිරා පැටව වැටුනේ කොටිදද කියලා? ඒ ගිරා පැටව වැටුනේ වනාන්තරේ හොරු රංචුවක් හිටපු ගල් ගුහාවක ආයුධ ගොඩක් උඩට. හොරු කට්ටිය ගිරා පැටව ඇති කරන්න තීරණය කළා. ඉතින් යාළුවනේ ආයුධ ගොඩක් උඩට වැටුණු නිසා මේ ගිරවට සත්තිකුම්භ කියලා නම තිබ්බා. තාපසාරාමේ වැඩුණු පුෂ්පක කියන ගිරවා ඒ තාපසවරුන් කතා කරන විදිය අහගෙන ඉඳලා හොඳ වචන කතා කරන්න වගේම හොඳ පුරුදුත් ඉගෙන ගත්තා. හොරු රංචුවත් එක්ක හැදුණු වැඩුණු සත්තිකුම්භ කියන ගිරවා ඒ හොරු රංචුව කතා කරපු සැර පරුෂ වචන ඉගෙන ගත්තා වගේම ඒ හොරු රංචුව කරන නරක වැඩත් ඉගෙන ගත්තා. ඔහොම ඉන්නකොට දවසක් රටේ රජතුමා මුව දඩයමේ එනවා. මුවෙක් දැකලා ඒ මුවාගේ පස්සෙන් එලවගෙන ගියත් ඒ මුවාව අල්ලගන්න රජතුමාට බැරි වුණා. කොහොම හරි රජතුමාගේ පිරිසත් මගහැරිලා රජතුමා කැලෑවේ අතරමං වුණා. මහන්සිය වැඩි නිසාම රජතුමා ගහක් යටට වෙලා ගිමන් හරින්න වුණා. ඉතින් යාළුවනේ රජතුමා මේ විදිහට ගහ යටට වෙලා ගිමන් හරිනකොට ඒක දකින්නේ කවුද දන්නවද? අර හොරු කණ්ඩායමත් එක්ක හැදී වැඩුණු ගිරවා තමයි රජතුමාව දකින්නේ. වටිනා ආභරණ පැළඳගෙන ඉන්න රජතුමාව දැක්කට පස්සේ මේ ගිරවා තමන්ගේ කණ්ඩායමට කෑ ගහලා ඒ ගැන දැනුම් දෙනවා. "ඒයි! මරාපිය කොටාපිය මුසතුදේ පහරකණි මුක්ක මරාක" කියලා මේ ගිරවා කෑ ගැහුවා. රජතුමාට ඒක ඇහිලා පුදුමයටපත් වුණා. මේ තරම් ලස්සන පුංචි ගිරා පැටවෙක් මේ තරම් දරුණු වචන කොහෙන් ඉගෙන ගත්තද කියලා රජතුමා කල්පනා කළා. කොහොම වුණත් එතන ඉන්න එක හොඳ නැති බව රජතුමාට වැටහුණා. එතනින් නැගිටලා ඉක්මනට පලා යන්න රජතුමා කටයුතු කළා. ඒ විදියට යනකොට රජතුමා තාපස ආරාමය දැක්කා. රජතුමා එතනට ගිහිල්ලා බැලුවත් තාපසවරුන් ඒ වෙලාවේ හිටියේ නැහැ. පළවැල නෙලාගෙන එන්න කැලයට ගිහිල්ලයි හිටියේ. ඒ වුණත් පුෂ්පක කියන ගිරව තාපස ආරාමේ හිටියා. පුෂ්පක ගිරව රජතුමාව ආදරෙන් පිළිගත්තා. "එන්න රජතුමනි" පින්වත මෙහි එන්න අසුන් ගන්න මේ මිහිරි ඵල අනුභව කරන්න. "එන්න රජතුමනි, ඔබතුමාට බොහොම මහන්සි පාටයි. ඇවිත් මේ සල්ගහ යට ගල් ආසනයෙන් වාඩි වෙන්න." ඒ වගේම තමයි පුෂ්පක ගිරව රජතුමාට බොන්න වතුර ලබා දීලා පළතුරු කන්න කියලාත් කිව්වා. රජතුමා තාපස ආරාමයට පැමිණීම සතුටක් බවත් පුෂ්පක ගිරව කිව්වා. ඔය අතරදී රජතුමා කල්පනා කරනවා මේ ගිරව මේ තරම් කාරුණික වුණේ කොහොමද කියලා. රජතුමා පළතුරු කාලා වතුර බීලා ගිමන් හරිනකොට තාපසවරුන් ආරාමයට පැමිණියා. ඊට පස්සේ රජතුමා තමන් කැලේ අතරමං වුණු බව තාපසවරුන්ට පැවසුවා. ඒ වගේම තමයි මේ ගිරා පැංචා තමන්ට සලකපු හැටි කියන්නත් රජතුමා අමතක කළේ නැහැ. ඒ වගේම තමයි කැලේදී හම්බ වුණු සත්තිකුම්භ ගිරවා තමන්ට සලකපු හැටිත් රජතුමා තාපසයන්ට කිව්වා. ඊට පස්සේ යාළුවනේ
තාපසතුමා රජතුමාට පැහැදිලි කරනවා මොකක්ද වුනේ කියලා. සුලිසුලඟ ඇටි වෙලා ගිරා පැටව දෙන්න දෙපැත්තට වැටුණු හැටිත් තාපස ආරාමයට වැටුණු ගිරව හොද වචන හොඳ ක්‍රියාවන් පුරුදු වුණු හැටිත් හොරු කණ්ඩායම ළඟට වැටුණු ගිරව නරක වචන නරක ක්‍රියා පුරුදු වුණු හැටිත් තාපසතුමා රජතුමාට පැහැදිලි කළා. ඉතින් යාළුවනේ ඔයාලට තේරෙනවා නේද? හොඳ ආශ්‍රය නිසා පුෂ්පක ගිරව හොඳ වචන කතා කරන්න වගේම හොඳ විදියට ක්‍රියා කරන්නත් පුරුදු වුණා. නරක ආශ්‍රයක් ලැබපු නිසා සත්තිකුම්භ කියන ගිරව නරක වචන කතා කරන්න වගේම නරක ක්‍රියා කරන්නත් පුරුදු වුණා. ඉතින් යාළුවනේ අපිට මේකෙන් ගන්න පුරුවන් ආදර්ශය තමයි අපිත් හොඳ අය ආශ්‍රය කරන්න ඕනේ. නරක අය ආශ්‍රය කරනකොට අපි නොදැනුවත්ම නරක ගතිගුණ පුරුදු වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ හොඳ ගතිගුණ වලින් යුක්ත වෙන කෙනාට කවුරුත් ආදරය කරනවා. නරක වැඩ කරන අයට නරක ගතිගුණ තියන අයට කවුරුවත් කැමති නැහැ. ඉතින් මේ ගිරා පෙටව දෙන්නගේ කතා පුවතෙන් අපිට හොඳ ආදර්ශයක් ලබා දෙනවා. ඉතින් අපිත් බුද්ධිමත්ව හිතලා බලලා හොඳ අයම ආශ්‍රය කරන්න ඕනේ. එතකොට අපිටත් යහපත් පුද්ගලයන් වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.